ඔයාට හිතෙන්නේ මේ මොනවා කියලාද? බලන්නකෝ ඒකේ තියෙන ලස්සන. මම අද හදන්න යන්නේ අමු හාල් මැස්සෝ බැදුමක්. දැන් මම මේ හාල් මැස්සෝ ටික හොඳට සුද්ධ කරගෙන සෝදාගෙන එන්නම්කෝ. මුලින්ම මම සුද්ධ කරගත්ත හාල් මැස්සෝ ටිකට පාන් පිටි ටිකක් මේ විදිහට එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. මෙන්න මේ විදිහට හාල් මැස්සගේ හොඳට පාන් පිටි ටික තැවරෙන්න ඕනි. දැන් මම පාන් පිටි ටිකකට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු ටිකකුත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. දැන් මේකට වතුර ටික ටික එකතු කරන ගමන් මේ වගේ පේස්ට් එකක් හදාගන්න ඕනි. මේක අපි හදාගන්නකොට දියාරුවට නැතුව ටිකක් උක්කුවට තමයි හදාගන්නේ. දැන් මම මේකට දෙහි ටිකකුත් මිරික ගන්නවා. දැන් ඉතින් තියෙන්නේ අපි පාන් පිටිවල තවරගත්ත අමු හාල් මැස්සන් ටික මේ වගේ මේ පේස්ට් එකෙත් තවරලා දැන් මේ ටික ඔයාට ගැඹුරු තෙලේ හරි ඔයා කැමති විදිහකට බැදගන්න පුළුවන්. මම අද මේක බැදගන්න හදන්නේ මේ විදිහට තෙල් ටිකක් එකතු කරලා ඒක වටේටම පිටි තවරගත්ත හාල් මැස්සන් ටික මේ විදිහට ලස්සනට තියාගන්නවා. ඔන්න දැන් හරි. දැන් මේක ලිපෙන් තියලා බැදගන්නයි තියෙන්නේ. මම මේක වටේටම මේ විදිහට තව තෙල් ටිකක් එකතු කරගන්නවා. හාල් මැස්සන් වල එක පැත්තක් හොඳට බැදුනට පස්සේ මේකට උඩින් පිඟානක් තියලා කැඩෙන්නේ නැති වෙන්න අනිත් පැත්ත හරවලා ඒ පැත්තත් හොඳට බැද ගන්න ඕනි. මේ විදිහට හැදුවොත් නම් අමු හාල් මැස්සෝ හරිම රසයි.